ලස්සන දවසක්. වසන්ත පුතා තෝ දැන්ද නැගිට්ටේ? ඊට පස්සට එන්න පස්සේ ගිනි අරන් ඉති දැන්න. මොනවද බං ඔය කුටු කුටු ගහන්නේ? සුදුහමනේ අන්හැල්ල දැන් ගොඩක් කියලා. ඉතින් මේ විදියට බෑ ගන්න බැරුව ඉන්නේ. ඉතින් මේ ඊට පස්සට එන්න පස්සේ ගිනි අරන් ඉන්නේ. ඒකයි සීන් එක. අනේ මුන්ගේ නසණ්ඩාල කටවල්. මුන්ට අර ඉරාඩින් ගහන බෝම්බයක් වත් වැදුනා නම් ඉවරයි. මං යනවා යන්න. අනේද කියන්නේ මේ කිරන්නේ දැකලවත් නැතුව ඉති. මේ ගානේ යවගෙන කියන්නේ යකෝ මේ කී පුතා පහ පරිමාණෙන් ගානේ ඒව දන්නේ. දුරට ගාන නැති මිසයිල් විතරයි. මේක ඒව දන්නෙත් නෑ. මගුලක් කතා කරන්නේ. ලස්සනලා ඉදම බස් එක ආවා කොම් අර අදීශයනේ දින්නේ යකෝ මුන්ට ගහක් ගලක් පුරව පේන්නේ බෑ ඒකට විනාශය යෝ මුට දෙන්නම් අද හොඳ වැඩ මෙන්න ගහන දුවපල්ලා ගහන දුවපල්ලා ඔය දුවන ඕනේ කයි ආයි වෙර ගන්නයි පුරාණයි ඉවරයි තාමත් දෙපළවන්න කියලා පරම්පරාව බලතරේ බය කරලා මරන්න දැරන්නේ කලිසමේ උද්දේජ්‍ය දැන් කොහොමද මම පාරවැය යන්නේ බලන්න මේ පඳුර වලට හුද්දලා දාන්න එපා අර රටේ ලෝකෙ වෙන දේ කොහොලා බලන්න එපා යකෝ අන්නාරේ මම බලන් ඉන්නකොට සිං ගාලා ගැව්වේ ඒ ඔක්කොම දුරියකෝ අනේ අයියේ කොටි ගාන මම උඹලට කිව්වා උඹලා මෙතන ඡන්ද දීලා ආණ්ඩුවරු කරලා දැන් අපච්චිව තින්නද ගියාන් කපිය වේරගන්නේ මේ අත පිටලා බලන් ගොන්දාර බයියෝ කොටි මගුලන් නෙමෙයි යකෝ කියන්නේ ඔය ගොනෙක් නෙමෙයි ගොම්බ දින කර්මයක් නේ අන්නාරේ ඊශ්‍රායලෙන් ඉරානට ගාලා යකෝ ඒක කිව්වේ පොඩ්ඩක් ඉඳලා දැන් උඹගේ බලන් ඉද්දි ගාව කියන්නේ කෑඩ මොරියෙක්නේ යකෝ නිවුස් බලන් ඉද්දි ගැහුවේ දෙලින්ම දූවිලි යකෝ බලන්නේ මගුල් කර කර ඉන්නේ නැතුව නිවුස් ටිකක් බලපන් කාල කන්නේ අනේ කෑඩ මොරිය ඉංග්‍රීසියෙන් උබ්බයි oh no දැන් තමයි තේරෙන්නේ අපරාධ ඉස්කෝලේ කාලේ ඉංග්‍රීසි පීරියඩ් එකක් කරේ ඒ පොඩ්ඩක් බලපන් පටමිට කවුරුත් නැහනේ පටපිට කවුරුත් නැහැ ගුවන් පතෙත් පැහැදිලි ගුවන් ගත වෙන්න විතරයි තියෙන්නේ ඉතින් උදාර දවසක් කියලා කො පොඩ්ඩක් දෙන්නේ නේද මේකට තෑවෙත් නෑ වගේ බා ඉන්දෙන්න මොකද කරන්නද දෙන්න අය අන්නරේ ගහනවා යකෝ අපිත් ගහන්න තමයි හැදේ කොයිද තෝ ඇවිල්ලා මැද්දෙන් ඇන්කර් එකේ වගේ ඇඩ්ඩයක් දැම්ම ඔව් ඒකනේ යකෝ අන්නරේ ඇමරිකාව ඊශ්‍රායලයට ගහලා ඈ වැරදිනේ ඉරානේ නේද ඊශ්‍රායලයට ගැහුවේ යකෝ උඹලා දන්න රෙද්ද මේවා මොන යුද්ධද බං 1999 ඇමරිකා යුද්ධේ මම හෙදින්නේ බං මුන් ගැහුවේ බලව දන්නේ නැහැ යකෝ ඈ එහෙම එකක් මං අහලා නැහැ ඒකනේ අනේ යකෝ උඹලා දන්න යුද්ධ උඹලා ඕනේ යකෝ දන්නේ නැහැ ඒ දවස්වල ඇමරිකාවේ හමුදා මොකද දක්ෂතාව දකලා උත බලන් ඉන්නේ තියකෝ හමුදාවකට ගත්තී ඒකෝ මේ බෝම්බ දාලා ඒ කණයින්ගේ කවුද කරා බෝම්බ එකේ බෝම්බ නම් මල්ලි නැති ඔන්න ඉතින් ඔය අබොරුව දානවනේ ඒකනේ අනේ උඹලා දන්න තරම මායකෝ උඹලා දන්න ගම් මේ එල්බෝඩ් එකක ඉන්නේ කි පාරක්කේ හමුදාවේ මිසයිල ගහන මැෂින් එක කැඩිලා මේ අපි තමයි යකෝ නම් මිසයිල ගිහින් ඒ හමුදාවේ
ඒකට ජීරෝ දාලා කියලා ගාපු පදක්කම් දෙකක් ලැබුණාකෝ දෙකක්. ඈ සිංහලෙන් ගහලා මේ ඇමරිකාවේ හමුදාවේ අරගේ ලපෝ ඉංග්‍රීසියෙන් ගහලා තියෙන. ඒකට තේරෙන්නේ නැහැ මං කිව්වේ. ඒකනේ ඔතන තරම තමයි යකෝ. යටි බෝම්බ කියන්නේ අතවල් දාලා දුවර. ඔය බෝම්බ කැලි වලට බය දුවේ නෑ යකෝ. බලන්න. බෝම්බ කැලි වලට බය දුවන්නේ මේ අපි. යකෝ මේ ඇඟවල් වල දුවන්නේ මොනලේ? සිංහලේ යකෝ. එල් බෝඩ් එක වගේ එළියට සිංහලේ යකෝ දුවන්නේ. බුදුන් මේවා අර ඇමරිකන් සොල්දාදුව නේද දුවන්නේ පණේ වාගේ. ඒ මල්ලේ මම බය නෙවෙයි දුවේ. ඇමරිකාව තව කිව්වා ආත්මාරක්ෂාව තමයි මූලික කියලා. ඉතින් එන්න.